රටේ සල්ලිවලට ඇත්තටම මොකද වුණේ? ලංකාවම බංකොලොත් කරපු අපේ ඉතිහාසයේ ලොකුම මූල්‍යවංචා 10 මෙන්න. වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න. අංක 1 අහද්දි නම් ඔයාට පිස්සු හැදෙයි. අංක 10. සතුස සුදුලූණු වංචාව. රේගුවේ තිබ්බ සුදුලූණු කොන්ටේනර් ටිකක් කුණු කොල්ලෙට පෞද්ගලික අයට දීලා ආයෙත් සතුසටම ගණන් උස්සලා විකුණපු හැටි මතකද? මේකෙන් අපේ රටට කෝටි ගානක පාඩුවක් වුණා. අංක 9. සිල් රෙදි වංචාව. විදුලි සංදේශ නියාමන කොමිසමේ තිබ්බ රුපියල් මිලියන 600ක මහජන මුදල් ඡන්දේ කාලේ සිල් රෙදි බෙදන්න අරගෙන කරපු මහා පරිමාණ මුදල් අවභාවිතයක්. අංක 8. ඇවන්ගාඩ් ගනුදෙනු. නාවික හමුදාවට යන්න තිබ්බ බිලියන ගානක දැවැන්ත ආදායමක් පෞද්ගලික සමාගමකට දීලා රජයට කරපු ලොකුම පාඩුවක් තමයි මේක. අංක 7. සතොස මූල්‍ය වංචාව. පසුගිය කාලේ පුරාවටම බඩු ගේනවා කියන මුවාවෙන් කරපු දූෂණ නිසා සතොසට රුපියල් බිලියන ගණනක අලාභයක් සිද්ධ වුණා. අංක 6. ගල්ලංගුරු ටෙන්ඩර් වංචාව. නොරොච්චෝලේ බලාගාරයට ගල්ලංගුරු ගියද්දි නීත්‍යානුකූල ටෙන්ඩර් ක්‍රමයෙන් පිට ගිහින් හිතවත් අයට දීලා රජයට බිලියන ගාණක් පාඩු කළා. අංක 5. ග්‍රීක බැඳුම් කර ගනුදෙනුව. අපේ සේවක අර්ථසාධක අරමුදලේ ඒ කියන්නේ EPF එකේ සල්ලි ටික අරගෙන කඩා වැටමින් තිබ්බ ග්‍රීසියේ බැඳුම් කරවල ආයෝජනය කරලා මහජන මුදල් වතුරේ යවපු මහා අපරාධයක්. අංක 4. එයාබස් ගනුදෙනුව. ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට අලුතින් ගුවන් යානා ගන්න ගිය ගමනේදී කෝටි ප්‍රකෝටි ගානක කොමිස් ගහපු මුළු ලෝකෙම කතා වුණ අන්තර්ජාතික මට්ටමේ ඩීල් එකක්. අංක 3. සීනි බදු වංචාව. එකපාරටම සීනි කිලෝ එකේ බද්ධ සත 25ට අඩු කරලා රජයට ලැබෙන්න තිබ්බ බිලියන 16ක බදු ආදායමක් හිතවත් ව්‍යාපාරිකයෝ ටිකකට කොල්ල කන්න දීපු අවස්ථාව. අංක 2. මිග්ගුවන් යානා ගනුදෙනුව. යුක්‍රේනයෙන් පරණ මිග් යානා ගෙනල්ලා කඩදාසිවලට විතරක් සීමා වුණ සමාගමක් හරහා මිලියන ගානක ඩොලර් හොරා කාපු අපේ රටේ සුප්‍රසිද්ධ ගනුදෙනුවක්. අංක 1. මහ බැංකු බැඳුම් කර වංචාව. මෙන්න ලංකා ඉතිහාසයේ කළුම පැල්ලම. අපේ රටේ ආර්ථිකයම කනපිට ගහපු බිලියන 10 ගානක් මහදවල් හොරා කාපු මේක තමයි අපේ රටේ වෙච්ච ලොකුම මංකොල්ලේ. මේ වගේ